අපිට වඩා ප්‍රශ්න ඉස්සර මුතුන් මිත්තොන්ට තිබ්බද නැද්ද? තිබ්බා. හේනක් කොටාගෙන පැලක ඉඳගෙන අර වන සත්තුන්ගෙන් ඕව ආරක්ෂා කරගෙන ගම්වල ඉඳගෙන නගරයට බඩු ගාන්න අරගෙන ගිහිල්ලා ඔය වෙළඳාම් කරපු මිනිස්සුන්ට අද තාක්ෂණයට වඩා දුර්වල තාක්ෂණයක් තිබිච්ච කාලේ අදට වඩා ප්‍රශ්න ඉස්සර තිබ්බද නැද්ද? තිබ්බා. හැබැයි අද කාලේ මිනිස්සුන්ට ওই ප්‍රශ්න ටික තිබ්බනම් අදම අතහැරලා දානවා කරන තේරම ටිකනේ. හැබැයි ඒ කාලේ මිනිස්සු මේවා මෙච්චර දුරක් ඇදගෙන ආවේ. මෙච්චරට රට අතීතයේ සම්පෝෂිත උනේ ඇයි? හැම ප්‍රශ්නෙම දැක්කේ කොහොමද? ධනාත්මකව දැක්කනේ. හැම දෙයකම ගණ්ඩ හොඳ පැත්තක් දැක්කා. හැම දෙයක්ම යාළ ජීවිතේ වින්දා. වැරද්ද වුණත් එහෙමයිනේ. මං කියන්නේ සමාජයෙන් ලැබෙන අවලාද පව, අඩුපාඩු පව, ජීවිතේ විඳවීම් පව ධනාත්මකව දැකලා මොනවා හරි එකතු කරගත්තා. ඒකනේ ඉස්සර මේ මිනිස්සු ප්‍රශ්න ආපු ගමන් මොනවද කරේ? අද නෑ ඉතින් හතර පහ පැත්තටම දෙස් තියනවා, නේ පොල් ගහනවා, නේ අපිට ඕනේ මතක් වෙන්නේ දෙහි කපනවා. මේ කාලේ. ඒ කාලේ කොහොමද? ප්‍රශ්නයක් ආපු ගමන් ඔක කවියකින් කිව්වද නැද්ද? කවියකින් කියන කතාවකට පෙරලනවා. මේ හරි ලස්සනට මේ මිනිස්සු ඒ කාලේ ගත කරා. ඔය ජනකවි කියන්නේ එහෙම ඒවානේ. ජනකවි නිර්මාණය වුණේ මේ ලස්සන පරිසරයකද? නෑ. ජනකවි නිර්මාණය වුණේ ප්‍රශ්නත් එක්ක. ආපු ප්‍රශ්න තමයි මේ මිනිස්සු කවියෙන් කිව්වේ. ඒ තිබිච්ච විඩාව, ඒ තිබිච්ච දුක, ඒ තිබිච්ච කරදර, ඒ හැමදේම මොහොතකට අමතක කරලා ලස්සන කවියක් කිව්වා. දැන් ඔය කවි ඕනේ තරම් තියෙනවා. ජනකවි අතර හරි ප්‍රසිද්ධ ජනකවියක් තියෙනවා. මෙහෙ දන්නේ නැති වෙන්න බෑ. මුළු ලංකාවම දන්න ප්‍රසිද්ධම ජනකවියක් මේ අපේ පැත්තෙන් පටන් ගන්න මාතරින් එන්න මොකද්ද? මාතරින් පටන් ගන්න ජනකවියක් තියෙනවද දන්නවද? ඔව්. මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරුපාරු නවතාගෙන හිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. ප්‍රශ්නයක් ගැනද කියන්නේ? කවුරු ගැනද මේ කවියෙන් කියන්නේ? මොකෙක් ගැනද? කිඹුලෙක් ගැන. කොහොමද කියන්නේ? මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටිය කියන්නේ. මාතර ගඟ කියන්නේ මොකක්ද? ඔව් දන්නවනේ. නිල්ලලා ගඟ. ඔය නිල්ලලා ගඟේ ඉන්නවලු කිඹුලියෙක් සහ ඒ කිඹුලිගේ පැටියෙක්. සංකේතවත් කරනවා මේ මොන කිඹුල් පැටියද? තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. ඊළඟ එකෙන් තමයි අපිට පොඩි වැඩක් මාට්ටු වෙනවා. මොකද තුන්වෙනි එක? යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. ජීවිතේට දැකලා තියෙන කිඹුලෙක් ඔරුපාරු නවත්තනවා. නෑ. එහෙනම් මේ කිඹුලෙක් ගැනද කියන්නේ? නෑ. මේක මේ හින්ට් එකක්.